කළු ගෙලති මානාවා බ්ලැක් නෙක්ඩ් ස්ටෝක්. මෙම පක්ෂියා ශ්‍රී ලංකාවේ දැකිය හැකි විශාලතම මානාවා විශේෂය වන අතර ඉතා දුර්ලභ පක්ෂියකි. සිංහල නම කළු ගෙලති මානාවා අදිමානාවා. විද්‍යාත්මක නම එපිපියෝරින්කස් ඒෂියාටිකස්. ඉංග්‍රීසි නම බ්ලැක් නෙක්ඩ් ස්ටෝක්. මොහු ඉතා උස පක්ෂියකි. උස සෙන්ටිමීටර 130-150 පමණ වේ. හිස සහ ගෙල දිලිසෙන නිල් කළු පැහැයක් ගනී. පියාපත්වල සහ පිටුපස කොටස්වල කළු සහ සුදු වර්ණ මිශ්‍ර වී ඇත. බඩ සහ පපුව ප්‍රදේශය සුදු පැහැතිය. අලංකාර පාද. ඉතා දිගු, තද රතු පැහැති පාද මොහුට ඇත. ඉතා ශක්තිමත්, විශාල කළු පැහැති හොටක් පිහිටා තිබේ. පිරිමි සහ ගැහැණු පක්ෂීන් පෙනුමෙන් බොහෝ දුරට සමාන වුවත් ඇසේ කනිනිකාවී වර්ණයෙන් ඔවුන්ව වෙන්කර හඳුනාගත හැක. පිරිමි පක්ෂියා තද දුඹුරු පැහැති ඇස් ඇත. ගැහැණු පක්ෂියා ලා කහ පැහැති ඇස් ඇත. මොවුන් ප්‍රධාන වශයෙන් විල්, වගුරුබිම් සහ කලපු ආශ්‍රිතව ජීවත් වේ. ශ්‍රී ලංකාවේ යාල, කුමන සහ බුන්දල වැනි ජාතික උද්‍යානවල මොවුන්ව දැකගත හැක. මාලූන්, ගෙම්බන්, කකුළුවන්, කුඩා සර්පයන් සහ අනෙකුත් ජලජ ජීවීන් ආහාරයට ගනී. ශ්‍රී ලංකාවේ මොවුන් ඉතා දරුණු ලෙස වඳවීමේ තර්ජනයට ලක් වූ ක්‍රිටිකලි එන්ඩේන්ජර්ඩ් පක්ෂී විශේෂයක් ලෙස නම් කර ඇත. ලංකාවේ දැනට ඉතිරිව සිටින්නේ ඉතා සීමිත පක්ෂීන් සංඛ්‍යාවක් 14ක් පමණි. විශේෂ කරුණ. වනජීවී ලෝලීන් අතර මොවුන් අලිමානාවා ලෙසද හඳුන්වනු ලබන්නේ මොවුන්ගේ ඇති විශාල දේහ ප්‍රමාණය නිසාවිනි.